ආදරය කියන්නේ ඉතාමත් සුන්දර උතුම් දෙයක්. හැම මිනිසෙක් තුළම තිබිය යුතු දෙයක්. හොඳ ගුණාංගයක්. අපි එකිනෙකාට ප්‍රේම කරන්න ඕනේ. දෙවියන් වහන්සේ කියනවා උඹගේ සතුරාට ප්‍රේම කරන්න කියලා. ඒ කියන්නේ සතුරාට ප්‍රේම කරන්න පුළුවන් කෙනා ඕන කෙනෙකුට ප්‍රේම කරන්න පුළුවන්. මොකද ඒක තමයි කරන්න අමාරුම දේ. මම විශ්වාස කරනවා ඒ වචනේ සැඟවුණු ලොකු රහසක් තියෙනවා කියලා. සතුරාට ප්‍රේම කරන්න කියන එකේ. මට හිතෙනවා ආපස්සට ජීවිතය හැරිලා බලනකොට අපි අඩියක් හරි ඉස්සරහට ගිහින් තියෙන්නේ අපිට ආදරය කරපු අය නිසා නෙවෙයි. අපිට හතුරුකම් කරපු අය නිසා කියලා. ඔයාලත් පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. අපි ගැම්මක් කරන් තියෙන්නේ අපිට හතුරුකම් කරපු අයට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන. නමුත් අපිම නොදැනී අපි අඩියක් හරි දෙකක් හරි ඉස්සරහට ගිහිල්ලා එකෙන් තල්ලුවක් වෙලා. නමුත් අපිට ආදරය කරපු අය ආදරය කිය අපි එක තැනම පල් කරලා තියෙනවා. කොහොම වුණත් අපි එකිනෙකාට ආදරය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පිට රටවල නම් එදිනෙදා ජීවත් වෙන එදිනෙදා භාවිතා කරන වචනවලත් ආදරය කියන වචනේ ගැඹෙලා තියෙනවා. ලංකාවේ සහ ආසියාතික රටවල තමයි ඒක නැත්තේ. මට ආදරය කියන හැමෝටම මම ගොඩක් වෙලාට ස්තුතියි කියනවා. එහෙම නැත්නම් එහා සමාන වෙන වචනයක් කියනවා. ඒකට පෞද්ගලිකව මට හේතුවක් තියෙනවා. මම එකඟ වෙනවා හැමෝටම ආදරය කරන්න ඕනේ. ඒක තමයි මේ ලෝකෙ සුන්දර වෙන්නේ. හැමදාම එක විදිහට ඉන්න නැතුව දේවල් වෙනස් වෙන්න ඕනේ. නමුත් මං කැමති මං ආදරය කරන කෙනාට විශේෂත්වයක් දක්වන්න. මං හැමෝටම ආදරය කියලා මම ආදරය කරන කෙනාට ආදරය කිව්වම සමහරට ඒක යාට ඒක වෙනසක් වගේ දැනෙන්නේ නැති වෙයි. ඒක මටත් වෙනසක් වගේ දැනෙන්නේ නැති වෙයි. ඒ නිසා මං ආසයි ආදරය කරන කෙනෙකුට පමණක් ආදරය කියලා කියන්න. නමුත් අනිත් ඔක්කොටම මං ඕනනම් පැටියෝ වස්තුව ඕන වචනකින් කතා කරන්න. නමුත් මං කැමති මං ආදරය කියන වචනේ මුළු හදවතින්ම මං ආදරය කරන කෙනාට කියන්න. එතකොට එයාව විශේෂයක් විදිහට සැලකේ. මොකද මට ඕනේ එයාව විශේෂයක් කරන්න අනිත් හැමෝම ඉදිරියේ. ඉතින් තරහ නෑ නේද? මං ඔයාලට ආදරය කියලා නැවත නොකියුවට. නමුත් හදවතින් මං ඔයාලා ඔක්කොටම ආදරේ. ඒක තමයි ඇත්ත. නමුත් මට ඔහුට විශේෂයක් කරන්න ඕන නිසා ආදරය කියන වචනේ මම කියන්න කැමති කවදා හරි මං ආදරය කරන කෙනෙකුට. Thank you, sweethearts.